අපමහා බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරනා සමයක රන් මොණරෙකු වී ඉපද සිටියා. අතිශයින්ම සුන්දර වූ රූපශ්‍රීයෙන් බබලන්නා වූ මේ බෝසත් රන් මොණරා තම ආරක්ෂාව පිණිස හිමාල වනයේ සතර වන පර්වත වලල්ල වූ දණ්ඩාකාරණ්‍ය නම් පර්වත වලල්ලේ වාසය කළා. මේ බෝසත් රන් මොණරා සෑම උදෑසනකම සූර්යාට හා අතීතයේ පහළ වී වදාළ බුදුරජාණන් වහන්සේලාත් ඒ අසිරිමත් රහතන් වහන්සේලාත් සිහිකොට තමයි ආහාර සොයා යෑම පිණිස දවස ආරම්භන්නේ. බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් සිහිකොට අතුරු ආන්ත්‍රාවකින් තොරව සුවසේ දිවා කාලය ගත කරන මේ බෝසත් රන් මොණරා රාත්‍රියේ මේ අයුරින්ම සූර්යාට හා සම්බුදුවරුන් සිහිකොට නින්දට යනවා. මේ විදිහට කාලයක් ගත වෙනකොට දවසක් හිමාල වනයේට ආපු බරණැස් නුවර මස් වැද්දෙකුට මේ සුන්දර රන් මොණරාව දැක ගන්න ලැබුණා. වැද්දා මේ මොණරට කිසිදු අනතුරක් නොකොට කැලේන් එළියට ආවා. පස්සේ කාලෙක වැද්ද මැරෙන්න ආසන්න වුණ වෙලාවේ තමන්ගේ පුතාට කතා කරලා කවදා හරි රටේ රජුරවන්ට රන් මොණරෙක් අවශ්‍ය වුණ දවසක රන්වන් මොණරා ගැන රජුට දන්වලා රන් මොණරා රජුට අල්ලා දෙන ලෙස සඳහන් කළා. මේ කාලෙදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණු කේමා බිසව හීනෙන් දැක්කා රන් මොණරෙක්ගෙන් බණ අහනවා. හීනයක් වුණත් හීනේ සෙබෑවක් කරගන්න බිසවට ආසාවක් ඇති වෙනවා. මේ බව රජුට දැනුම් දුන්නා. රජතුමා ඇමතිවරු හා බමුණන්ගෙන්ම මේ ගැන තොරතුරු විමසුවා. බමුණන් පැවසුවේ මේ පිළිබඳ වැද්දන්ගෙන් දැනගත හැකි බවයි. රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලුම වැද්දන්ගෙන්ම වනාන්තරයේ රන්වන් මොණරෙක් දැකලා තිනවද කියලා විමසා සිටියා. මේ අවස්ථාවේදී එක් වැද්දෙක් රජතුමාට පවසා සිටියා. හිමාල වනයේ දණ්ඩාකාරණ්‍ය පර්වතයේ රන් මොණරෙක් සිටින බව. රජතුමා මේ වැද්දාට අණ කරලා රන් මොණරාව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන ලෙසට වැද්දත් හිමාල වනයේට ගොස් දණ්ඩාකාරණ්‍ය පර්වතයේ ළඟ උගුල් අටවලා බෝසත් රන් මොණරාව අල්ලන්න උත්සාහ කළත් දිනපතා සම්බුදුවරුන් සහ රහතන් වහන්සේලා සිහිකොට දවස ආරම්භන නිසා මොණරාව උගුල් වලට අහු කරගන්න බැරි වෙනවා. කෙතරම් උත්සාහ කළත් රන් මොණරා අල්වා ගන්නට අපහොසත් වන වැද්දා හිමාල වනයේදීම මිය යනවා. රන් මොණරෙකු නොලැබීමේ දුකින් අග බිසවත් මිය යනවා. මේ හේතුව නිසා රජු කෝප වී රන් මොණරා මස් අනුභවයෙන් අමරණීය විය හැකි බව රන්පතක ලියා තබනවා. පසු කලක රජු වයස්ගතව මිය යනවා. පසුව රජ වෙන පරම්පරා 6ක්ම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන්න තියෙන ආශාවෙන් හිමාල වනයේට වැද්දෝ යවුවත් ඒ වැද්දුන්ටත් මොණරා අල්ලගන්න බැරිව වනයේදීම මිය යනවා. රජවරුනුත් අමරණීය වෙන්න බැරි දුකින් මිය යනවා. 7 වෙනි පරම්පරාවේ රජතුමා උපායන් දන්නා දක්ෂ වැද්දෙක්ව මේ සදා පිටත් කරනවා. උදේ හවස බෝසත් රන් මොණරා සම්බුදුවරුන් වන්දනා කොට දවස ආරම්භන බව මේ වැද්දා දැනගන්නවා. වැද්ද උපායක් යොදා බෝසත් රන් මොණරාව අල්ලගන්න සැලසුම් කරා. උදේ පාන්දරම සෙබඩක් අල්ලගෙන නාද කරවනවා. උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහපු බෝසත් රන් මොණරා කාමයෙන් මුසපත් වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට එද්දී වැද්දගේ උගුලට හසු වෙනවා. වැද්දා බෝසත් මොණරාව අල්ලාගෙන බරණැස් රජතුමාට ගිහින් බාර දෙනවා.
හුඟක් සතුටු වෙන රජතුමා අතිශයින්ම සුන්දරව බබලන්නා වූ බෝසත් රන් මොනරා දෙස ඇසිපිය නොහෙලා බලා ඉන්නවා. විස්මයෙන් තමන් දෙස බලා සිටින රජතුමන් ඉදිරියේ බෝසත් මොනරා තමන්ගේ සුමිහිරි හඬ අවදි කර රජතුමනි බොහෝ වෙහෙස වෙලා තමාව මෙලෙස අල්ලාගෙන ආවේ කුමන කාරණාවක් නිසාදයි රජුගෙන් විමසා සිටිනවා. රන් මොනර මස් කෑවම අමරණීය වෙනවා කියලා රන් පත්තිරුවක ලියලා තිනවා. ඒ නිසා රන්වන් මොනර මස් කාලා අමරණීය වෙන්න හිතාගෙනයි අල්ලන් ආව බව රජු පවසා සිටිනවා. එම අවස්ථාවදී රන්වන් මොනරා රජතුමනි මාත් මැරෙනව නම් මගේ මස් කාපුවාම අමරණීය වන්නේ කෙසේදයි විමසා සිටිනවා. ඒ මොහොතේ රජතුමා නුඹ රන්වන් මොනරෙක් බව පවසා සිටිනවා. ඉන්පසු රජුගේ පිළිතුරෙන් පසු බෝසත් මොනරා තමන්ට රන්වන් පැහැය ලැබුණු හැටි රජතුමාට පවසනවා. රජුට කරුණු ඔප්පු කිරීම සඳහා පොකුණේ ඇති චක්‍රරත්නය පිළිබඳ පවසනවා. රජතුමා වහා පොකුණේ වතුර ඉවත් කොට සොයා බැලුවා. මහා පුදුමයක් රන් රුවන් රථයේ එම මඟුල් පොකුණ අඩියේ දක්නට ලැබුණා. මේ කතාවෙන් පස්සේ රජතුමා හුඟක් සතුටු වෙලා බෝසත් මොනරාව මරණයෙන් නිදහස් කළා. බෝසත් රන් මොනරා පන්සිල් රකින්න එකේ වටිනාකම රජතුමාට වගේම රටවාසීන්ට කියලා දෙලා එයාලව පංචශීලයේ සමාදන් කරවලා යලිත් හිමාල වනයේ පර්වතයට ගිහින් තවත් බොහෝ කල් සුවසේ වාසය කළා.